අපි දැන් පරණ බිංගිය ළඟින් පල්ලෙහාට යන ගමන් ඉතින් ගිහිල්ලා බලමු පහල කඩු ගන්න අය මොකද වෙලා තින්නේ කියලා. කුණාටුවෙන් පස්සේ අපි අද තමයි ආවේ මේ කඩු ගන්නවට. ඉතින් නුවර පැත්තට කවුරු හරි එන්න හිතන් ඉන්නවනම් මේක ටිකක් වැදගත් වීඩියෝ එක. බලමු අපි ගිහිල්ලා මොකද වෙලා තින්නේ කියලා. ඔයද අපි වීඩියෝස් වලින් දැක්කා වගේම බරපතල හානියක් වෙලා තියෙනවා කඩු ගන්නාවේ පහල කඩු ගන්නාවට. අති විශාල ගල් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා මුදුනේ ඉඳලා. පසුත් එක්ක. ඉතින් දැවැන්ත විනාශයක් වෙලා තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් රීකවර් එක නම් උපරිම කරනවා වගේ අපිට පේනවා බැකෝ යන්ත්‍ර එතකොට පාර එක පැත්තකින් වහලා ඒ ගල් අයින් කරන විදිය. ඉතින් ඔයගලන්ට පේනවාද මේ එහා පැත්තේ තියෙන පාලම් වැට ඒකත් කඩාගෙන තමයි ගහක්. ඉතින් මේ ආරක්ෂිත වැටත් කඩාගෙන තමයි මේ ගහ වැටලා තියෙන්නේ. විශාල මර ගහක්. ඔයගලන්ට පේනවා ඇති. අර එහා පැත්තෙන් බතලේ කළ පේන්නේ. ඉතින් අති දැවන්ත විනාශයක් වෙලා තියෙනවා පහල කඩු ගන්නවට. අපි යමු බලන්න තව ඉස්සරහට මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපි දැක්කා මේ පාර යථා තත්ත්වයට පත් කරගන්න විශාල මහන්සියක් විශාල කැපකිරීමක් කරනවා. හැම යන්ත්‍රයක්ම අපි දැක්කා බැකෝ යන්ත්‍ර ඒවා උපයෝගී කරගෙන. ඉතින් සුළුපටු කාර්යයක් නෙවෙයි මේක. අති දැවන්ත ගල් තමයි පල්ලෙහාට පෙරලිලා තියෙන්නේ. ඉතින් මේවට බෙහෙත් වෙඩි දාලා ඒවා කැබලි කරලා තමයි මේවා අයින් කරන්න වෙත්තේ. ඉතින් යම්කිසි කාලයක් ගත වෙයි. පාර සාමාන්‍යයෙන් රථ වාහනයට සුදුසු මට්ටමේ තියෙනවා. නමුත් අපිට පේන විදිහට මේකේ අවදානම නම් අඩුවීමක් නැහැ. මොකද අපිට පේන උඩ සෑහෙන්න තව රැඳිලා තියෙනවා ගල්. ඉතින් සුළු වැස්සකට පවා මේ පාරේ යන්නේක ටිකක් අවදානම් මට්ටමේ තමයි තියෙන්නේ කියලා අපිට කියන්න තියෙන්නේ. ඉතින් මේ දැවන්ත විනාශයේ මූලාරම්භය ඔයගොල්ලන්ට මතක ඇති කඩු ගන්නාවේ පහල කඩු ගන්නාවේ සම්පූර්ණම හොටල් එකක් යට වුණා. ඉතින් අපි පහු කරේ කොටස තමයි. තාම හොයාගන්නවත් බෑ මෙතන බිල්ඩින් එකක් තිබ්බද කියලා. ඒ තරමට විශාල ගල් වලින් සහ පස් වලින් යට වෙලා තියෙන මේ ප්‍රදේශය. අපි දැන් යනවා කඩු ගන්නවා ස්ටේෂන් එක ආසන්නයට. ඉතින් එතන රේල් පාරට වෙලා තියෙන විවසනේ අපි බලමු එතනට ගිහිල්ලා. අපි දැන් ආවා කොළඹ මහනුවර ප්‍රධාන දුම්රිය මාර්ගයේ කඩු ගන්නව දුම්රිය ස්ථානයේ අසලට. ඉතින් පේනවා ඇති මෙතනත් විශාල නායාමක් සිද්ධ වෙලා තියෙනවා. රේල් පාර යට වෙලා තියෙන සම්පූර්ණයෙන්ම. අපි ඉතින් වීඩියෝස් වලින් දැක්කා බලන සහ ඉහළ කෝට්ටේ ඒ දුම්රිය ස්ථාන අසලත් මේ වගේම නායාම් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ ප්‍රදේශයේ අවදානම් හින්දා අපි මේ පැත්තට ගියේ නැහැ.
ඉතින් අපි ඊළඟට යන්නේ අපේ ගමේ පන්සලට ගල්ලන්ගොල්ල පොත්ගුල් විහාරය. මම ඔයාලට කලින් වීඩියෝ එක පෙන්නුවා පන්සල ළඟින් පස් කන්දක් ඇවිල්ලා ගල් පෙරලිලා අර එකම පවුලේ 4 දෙනෙක් නැති වුණා. එතන පාරේ වීඩියෝ එක මම ඔයාලට පෙන්නුවා. ඉතින් දැන් අපි යන්නේ මේ පන්සලට. මේ තමයි පන්සලට යන පාර. ඉතින් මේ පාර හරියේ ඉඳන්ම පොළව පුපුරලා ඈත් වෙලා තියෙනවා. යටින් වතුර ගලන් යනවා. ඒ කියන්නේ මේ පොළව ඈත් වෙලා තියෙන තැන් වලින් වතුර වගේ දියසිරාව තියෙනවා දැන් තවමත්. මේ තියෙන්නේ අපි බුද්ධ පූජාව පූජා කරන්නේ මෙන්න මේ ස්ථානයේ. ඔයාලට පේනවා ඇති ලස්සන දෙවි රූප එක එක රූප අඹලා ලස්සනට තියෙනවා. මේක බුද්ධ වර්ෂ 2475 තමයි මේක ඉදි කරලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මෙතන 100 කෙනෙක් අඹලා තියෙනවා. මේ පිළිමේ නම් ඇත්තම එකක් වගේ. මං චූටි කාලේ මෙතෙන්ට එන්න හරි බයයි. ඉතින් මේ පිළිම වලට පිටිපස්සෙන් ඔයාලට පේන්නේ තනිකර ගල. ඒ කියන්නේ මේ ස්ථානයේ වහලෙට තියෙන තනිකර ගල ඇතුලේ තමයි මේ ඔක්කොම අඹලා තියෙන්නේ. මේ පැත්තෙන් එක බිත්තියක් තියෙනවා. මේ උඩ තියෙන්නේ ගල. අපි බුද්ධ පූජාව පූජා කරන්නේ මෙතෙන්ද. ඔයාලට පේනවා ඇති මේ බිත්තියත් පුපුරලා තියෙන්නේ. මේ ඔයාලා දකින්නේ අපේ පන්සලේ තෙමහල් ගොඩනැගිල්ල. මේක ඇතුළෙත් ගොඩාක් බුද්ධ රූප අඹලා තියෙනවා. චෛත්‍යයක් තියෙනවා. ඒකත් බිත්ති පුපුරලා තියෙන්නේ. ඒක ඇතුළට නම් අපි ගියේ නෑ. මොකද ඇතුලේ පුපුරලා තියෙන්නේ කිව්ව බිත්ති පිළිම එහෙම. මේ ඔයාලට පේනවා ඇති තාම වතුර ගලන් එනවා. දැන් නම් වැඩි අර මඩ සහිත වතුර නෙවෙයි. ටිකක් පිරිසුදු වතුර. මොකද අපේ පන්සලේ මේ උල්පත් වතුර එනවා. ඒවත් එක්ක තමයි මේ පල්ලෙහාට ගලන් එන්නේ. මේ පේනවනේ මේ පඩිපෙළ වල මඩ. ඒ කියන්නේ ඒ නාය ගිය අවස්ථාවේ මේ පඩිපෙළෙන් පල්ලෙහාට එම වතුර ගොඩක් මඩ වතුර ගලන් ඇවිල්ලා. මේ ඔයාලා දකින්නේ අපේ පන්සලේ තිබ්බ පොන්ඩ් එක. මෙතන ලස්සනට නෙළුම් මල් හැදිලා තිබ්බා. අද තනිකර මඩ වලින් එතන වැහිලා. මේ චෛත්‍ය මළුව ලොකු මඩ තට්ටුවක් තියෙනවා අපේ චෛත්‍ය මළුවේ. ඉතින් මෙතන තමයි අපේ දහම් පාසලේ උදේට පන්සිල් ගන්නෙ. අද එතන ලොකු මඩ තට්ටුවක් රැඳිලා තියෙනවා. මේ ඔයාලා දකින්නේ
බණ මඩුව බණ මඩුවෙත් එක පැත්තක් කැඩිලා ගිහිල්ලා ඔයාලට පෙන්නන්නම්. මේ පේනව නේද? අන්න අර උඩ ඉඳන් ආපු පස් තට්ටුව තමයි මෙතෙන්ට ඇවිල්ලා බණ මඩුවත් කඩාගෙන පල්ලෙහාට ගිහින් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මෙතන ලොකු ගලක් රැඳිලා තියෙනවා උඩින්. ඒ වගේම ওই වගේ තව ගල් ගොඩක් තියෙනවා මේ දැක්පු අය කියන විදිහට අනාරක්ෂිත ගල් 19ක් මේ අපේ පන්සලට උඩින් රැඳිලා තියෙනවා. මේ පන්සලේ අපේ බණ මඩුව පැත්ත කියන්නේ පන්සලේ කොනම. ඒ පැත්තෙන් තමයි අර කන්දේ ඉඳන් පස් තට්ටුව කඩාගෙන පහළට ඇවිල්ලා තියෙන්නේ. මේ දැන් අපි යන්නේ බෝධි මළුවට. අපේ බෝධි මළුවට නම් පස් ටිකක් ඇවිල්ලා ඒ වුණාට චෛත්‍යයට බෝධියට කිසිම හානියක් වෙලා නැහැ. බෝධින් වහන්සේගෙන් එහා පැත්තෙන් තමයි පස් තට්ටුව ගිහිල්ලා තියෙන ගලුත් එක්ක පෙරලගෙන මේ බෝධි මළුවට පස් ටිකක් අර මඩ වතුරත් එක්ක ඇවිල්ලා තියෙනවා. එතකොට බණ මඩුව කැඩිච්ච සුන්බුන් ටික තමයි මේ පහළට වැටිලා තියෙන්නේ. ඉතින් අපේ පන්සලට ලොකු හානියක් වෙලා තියෙනවා. ඇත්තටම ගොඩාක් දුකයින් දකිද්දී මේ තියෙන්නේ නාගහක්. ඒ නාගහ තියෙන තැනින් එහා පැත්තට දෙපැත්තට බෙදිලා තමයි පස් තට්ටුවයි මෙන්න මේ පාර තියෙන්නේ අනිත් පැත්තෙන්. කියන්නේ පන්සලේ අනිත් පැත්තෙන් පන්සලට එන පාර. මෙන්න මේ පැත්තෙන් එක පස් තට්ටුවක් මඩත් එක්ක ගලුත් එක්ක පෙරලගෙන ගිහින් තියෙනවා. ඒක තමයි මම ඔයාලට අර කලින් වීඩියෝ එකකින් පෙන්නුවේ ලොකු ගලක් පාරට වැටලා තියෙනවා කියලා. ඒ පාර තමයි ඔය තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් එහා පැත්තේ අර පොඩි පාර කොටසක් ඉතුරු වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ මේන් රෝඩ් එක. මෙන්න මේ තියෙන්නේ අනිත් පැත්තෙන් පන්සලට එන පාර. ඒ පාර කොටස ඉතුරු වෙලා ඒ කොටසෙන් එහා පැත්තෙන් තමයි තවත් පස් තට්ටුවක් ගිහිල්ලා තියෙන්නේ. කියන්නේ උදේ ඉඳන් ඇවිල්ලා දෙපැත්තකට බෙදිලා තමයි මේ පස් තට්ටුව පල්ලෙහාට ගිහින් තියෙන්නේ. ඒ පැත්තෙන් ගියපු ටික තමයි අර මම ඔයාලට කලින් වීඩියෝ එකේ කිව්වේ අර එකම පවුලේ 4 දෙනෙක්ගේ ගේ උඩට පස් තට්ටුවයි ලොකු ගලකුයි පෙරලිලා කියලා. අන්න ඒ පස් තට්ටුව තමයි එහා පැත්තෙන් ගිහිල්ලා තියෙන්නේ. ඔයාලට පේනවනේ මේ තවත් ගල් රැඳිලා තියෙනවා. මේ දවස්වල නම් අවුවසැර ටිකක් වැඩි. ඒ නිසා මේ ගල් පස් පල්ලෙහාට එන එකක් නැති වෙයි. ඒ වුණාට ආයෙ වැස්සොත් අවදානමක් තියෙනවා. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක අපි ගේන්නේ හැපි මෝඩ් එකෙන් නෙවෙයි. මොකද මේ දවස්වල අපි S2 දැක්ක ලස්සන තැන් ගොඩක් විනාශ වෙලා තියෙන්නේ. ඒ තැන්වල පස් කඳු ගොඩ ගැහිලා ගල් පෙරලිලා
බිල්ඩින් කඩා වැටිලා ගස් පෙරලිලා ඒ වගේ ඒවා තමයි අපි දකින්නේ. ඉතින් ගොඩක් දුකයි මේවා දකිද්දී. අපේ මේ වාතයේ තියෙන වාතය, පොළව, ජලය මේ තුනේ සමතුලිතතාවය බිඳුනහම තමයි මේ වගේ ව්‍යසන ඇති වෙන්නේ. අපි ඉතින් මේවා දැනුවත් වෙලා මොනවාද ඒවට කරන්න ඕනේ, කොහොමද සුදුසු කියලා. මොකද මේවා ගොඩාක් අහිංසක සත්තුන්ටත් බලපානවා. ඔයාලා දකින්න ඇති වීඩියෝ වල ගොඩාක් බල්ලෝ එහෙම ගම් වතුරට අහු වෙලා මැරිලා ඉන්නවා. ඉතින් අපි මේවා දැනුවත් වෙලා අපිට කරන්න පුළුවන් දෙයක් කරමු. ඉතින් අද වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තුතියි. අපි ඊළඟට තවත් වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙනවා අපි නාරම්පනාව යන්න. මොකද අපි නිතර ගියපු තැනක්. අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු නාරම්පනාව පැත්තට මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපිත් එක්ක රැඳී හිටිය ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.